මේ ෆ්‍යාලන් ඇල්ලත් එක්ක දකපු අනිත් කාරණාව තමයි මේ ඇල්ල ඇත්තටම අපවිත්‍ර වෙලා නැහැ. මම හිතන්නේ ඒකට ප්‍රධානම හේතුව තමයි සංචාරක ආකර්ෂණය අඩුකම. ඉතින් අපි මේ වීඩියෝ කරලා මේ සංචාරක ආකර්ෂණය ඇති කරනවා නෙවෙයි. ඔයාලා එන්න මේවා බලන්න ඕනි. මේ ඇත්තට මේ රටේ තියෙන්නේ අපිට බලන්නනේ. ඉතින් ඇවිල්ලා මේ සුන්දරත්වය විඳින්න ඕනේ. හැබැයි හැම වෙලේම අපි විශේෂයෙන් මතක් කරන්නේ මේ ඇල්ල අපවිත්‍ර කරන්න නම් එපා. මොකද තාමත් නොඉඳුල්ල පේනවද? පහලට කඩාගෙන හැලෙන අපූර්ව. ඉතින් මේ සුන්දරත්වය හැමදාම තවත් වසර ගණනාවක් රැකගෙන අපි ඇවිත් මේ සංචාරක විදියට ඇවිල්ලා මෙයාලගේ පහස විඳගෙන මෙයාලගේ ලස්සන බලලා මෙයාලගේ ලස්සනින් ඇස් පිනවගෙන මෙයාලගේ පාඩුවේ ඉන්න දීලා අපි අපේ වාසස්ථාන වලට යන එක තමයි ඇත්තටම සංචාරක විදියට අපෙන් වෙන්න ඕනේ. ඉතින් මේක මතක් කරගෙන ඔයාලට මේ විදිහට හැසිරෙන්න පුළුවන් නම් වගකීම් සහිතව සංචාරය කරන්න පුළුවන් නම් විතරක් එන්න අප්කොට් ඇවිල්ලා ෆ්‍යාලවන් ඇල්ලත් බලලා යන්න.